ජේසු පිහිටයි දයාබර සහෝදර සහෝදරියනි. අද ඉඳන් බලාපොරොත්තුවේ ආලෝකය බලාපොරොත්තුවේ ආලෝකය ඔබේ මගේ හදවත්වලට ගලාගෙන එන භාවනා මාලාවක් ආරම්භ කරන්නට යන්නේ. එළඹෙන නත්තල් මංගල්‍ය වෙනුවෙන් දෙවියන් වහන්සේ මාංශගත වුණු ඒ මහා ප්‍රේමේ අභිරහසේ පංගුකාරයෙක් වන්නට ඔබටත් මටත් ආලෝකයක් වන්නට බලාපොරොත්තුවක් අරගෙන ඔබේ හදවතට කතා කරන්නට අපි අද පැමිණෙනවා. පළවෙනි දවස අපි දයාබර සහෝදර සහෝදරියනි කා ගැනද කල්පනා කරන්නට යන්නේ, භාවනා කරන්නට යන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ උපත වෙනුවෙන් සූදානම් වෙච්ච මිනිස්සු ගොඩාක් අතර පළමු භාවනාව වෙන් වෙන්නේ ශුද්ධ වූ ස්නාවක ජුවාම්තුමා වෙනුවෙන්. උන්වහන්සේ තමයි පුරාණ ගිවිසුමෙන් නව ගිවිසුමට පාර කපපු ඇද නැති මාවත් පිළියෙල කරපු මහා දිවසිවරයාණෝ. උන්වහන්සේ තමන්ට පාරක් කපාගත්ත මිනිස්සෙක් නෙමෙයි, දෙවියන් වහන්සේගේ පුතා ජේසුස් වහන්සේට පාර කපපු මිනිසයා. තමන්ගේ බෙල්ල කැපෙනකන් දෙවියන් වහන්සේගේ පුතාට පාර කපපු ස්නාවක ජුවාන්තුමා තමයි මේ ආගමන සමේ භාවනාවල පළවෙනි පරමාදර්ශය. දයාබර සහෝදර සහෝදරියනි, අද අපි දකිනවා අපේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු, ගොඩක් අය අපි දකින්නේ තමන්ට පාර කපා ගන්න අය. අනුන්ට වල කපලා තමන්ට පාර කපා ගන්න මිනිස්සු ඉන්නේ. හැබැයි ස්නාවක ජෝන්තුමා තමන්ට පාර කපා ගත්ත මිනිහෙක් නෙමෙයි. අනුන්ට වලක් කපපු මිනිහෙකුත් නෙමෙයි. ස්නාවක ජෝන්තුමා ජේසුස් වහන්සේට පාර කපපු පරාර්ථකාමී දිවසිවරයා. මම අඩු වෙලා ඔබ වහන්සේ වැඩි වෙලා වෙන්නට ඕනේ කියලා බැහැපත් වචන කටෙන් විතරක් නෙමෙයි ජීවිතයෙන් ජීවත් කරවපු සුද්ධවන්තයා ස්නාවක ජුවාම්තුමා. දයාබර සහෝදර සහෝදරියනි, I must decrease and you, oh Lord, must increase කියලා කිව්වේ ඒ සුද්ධවන්තයාමයි. ඒ තරක් නෙමේ දයාබර සහෝදර සහෝදරියනි, ඔබ දන්නවා ඇති ස්නාවක ජුවාන්තුමාගේ තාත්තා සෙකරියස් කියලා කියන්නේ දේව මන්දිරේ සේවය කරපු පූජක පැලැන්තියේ කෙනෙක්. හැබැයි ජේසුස් වහන්සේගේ තාත්තා මහ පොළොවේ තාත්තා වඩුවෙක්. මිනිස්සු හැමෝම මෙසියස්තුමා කියලා, මේ තමයි ගැලවුම්කාරයා කියලා, මිදුම්කාරයා කියලා ස්නාවක ජුවාම් පස්සේ එනකොට ස්නාවක ජුවාන්ට ඕන තරම් ඉඩකඩ තිබුණා මෙසියස්තුමා වගේ ලෝකයේ මිනිස්සු දිනන්නට. හැබැයි උන්වහන්සේ කිව්වා නැහැ, මම නෙමෙයි මෙසියස්, අන්න අර ඉන්නේ, අන්න දේව බැටළු පෝතක යානෝ කියලා මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇන ජේසුව පෙන්නුවා. උන්වහන්සේගේ සෙරප්පු දෙකවත් අල්ලන්න මං සුදුස්සෙක් නෑ කියලා කිව්වා. ඒ නිසා දයාබර සහෝදර සහෝදරීනි, අපි මේ නත්තලේ දෙවියන් වහන්සේට පාර කපන, ජේසුස් වහන්සේට පාර කපන අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක්, ස්වාමි කෙනෙක් වෙමු. අපිට පාර කපාගෙන අපි කොහෙ යන්නද? අපි මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ළඟට යන්න පාර කපන කෙනෙක් වෙමු. බලාපොරොත්තුවේ ආලෝකය එයයි. ජේසු පිහිටයි.